නව බල්ක් බිලින් යෝජනා ක්‍රමය හෙට සිට ක්‍රියාත්මක වනවා. මෙම වැඩසටහන මගින් රෝගීන්ට GP වෛද්‍යවරයෙකු හමුවීම නොමිලේ හෝ අඩු වියදමකින් සිදුකර ගැනීමේ පහසුකම් සැලසෙනු ඇති. ඔස්ට්‍රේලියානු රජය මේ සඳහා ඩොලර් බිලියන 7.9ක ආයෝජනයක් මෙඩිකෙයා පද්ධතියට ලබා දී තිබෙනවා. මේ වන විට කන්සෙෂන් කාඩ් හිමියෙකුට හෝ වයස අවුරුදු 16ට අඩු දරුවෙකුට බල්ක් බිලින් කරන සෑම අවස්ථාවකම වෛද්‍යවරුන්ට රජයෙන් මුල්‍ය දිරිගැන්වීමක් ලැබෙනවා. එහෙත් නව වැඩසටහන යටතේ වෛද්‍යවරුන්ට ඕනෑම රෝගියෙකුට බල්ක් බිලින් කරන විට එම දීමනා ගෙවීම ලබා දීමට නියමිතයි. සාමාන්‍ය හමුවීමක් සලහා දීමනාව නාගරික ප්‍රදේශයක වෛද්‍යවරයෙකු සඳහා ඩොලර් 21.85ක් වන අතර කලාපිය හෝ දුරස්ථ ප්‍රදේශයක සිටී නම් එය තවත් වැඩි වෙනවා. සුදුසුකම්ලත් සේවාවන් ලෙස නම් කළ කෙටි සාමාන්‍ය සහ දිගු හමුවීම් සඳහා පමණක් මෙම ගෙවීම අදාළ වනවා. නිර්ණායක සපුරාලන වෛද්‍යවරුන්ට මෙඩිකෙයා හරහා ඔවුන් උපයන සෑම ඩොලරයකටම 12.5ක දිරි දීමනා ගෙවීමක් ලැබෙන අතර එය කාර්තුමය වශයෙන් සායන සහ වෛද්‍යවරුන් අතර බෙදා හරිනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. වෛද්‍යවරයෙකු සම්පූර්ණයෙන්ම බල්ක් බිලින් කරන්නේද යන්න රෝගීන්ට පරීක්ෂා කළ හැකියි. රජයේ වැඩසටහනට ලියාපදිංචි වීමෙන් පැය 24ක් ඇතුළත වෛද්‍යවරුන් මෙය යාවත්කාලීන කළ යුතු වනවා. ඔස්ට්‍රේලියාව පුරා GP සායන 6500ක් පමණ ඇති අතර මේගල විට ඉන් 1600ක් සම්පූර්ණයෙන්ම බල්ක් බිලින් කරමින් සිටිනවා. තවත් මිශ්‍ර බිල්පත් ක්‍රම දහසක් හෙට සිට සම්පූර්ණ බල්ක් බිලින් ක්‍රම වෙත මාරු වන බවයි දන්වා ඇත්තේ.